මේ සියල්ල දෙස දැන් මාස 6කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙනස් වෙන කාලෙදී තිබෙනවා. වෙනස් වෙන සූදානම් නැත්නම් මේ මාසෙන් පසුව ඒ අය වෙනස් කරනවා. විශේෂයෙන්ම අද අපි ඇහුවොත් බැලුවොත් අපේ රටේ ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව මොකද්ද? ප්‍රධානම බලාපොරොත්තුව මොකද්ද කියලා ඇහුවොත් අංක 1ට තියෙන්නේ අල්ලස දූෂණය තුරන් කිරීම. සහ ඒ පිළිබඳ ගනු ලබන ඕනෑම තීරණයක් පිළිබඳව ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තට ජනතාව මේ ගොඩනැගී තිබෙන ආයතනයන් පිළිබඳ විශ්වාසය සැලකිලි ප්‍රමාණකින් බිඳ වැටී තිබෙනවා. මම හිතනවා මේ සභාව එක්සිට්ව එක තැනකට આવොත් මේක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් එහා කවුද මේකට නායකත්ව සපයන්නේ ඉන්නේ? අගවිනිසුරුතුමිය, නීතිපතිතුමා, අපේ පොලිස්පතිතුමා, අමාත්‍යංශ ලේකම්වරු මේ සියලු දෙනා ඉන්නවා. ඔබ අපාතේ නෙවෙයිද මේක රැඳී පවතින්නේ. නිසා අප එක තැනකට එනවනම් අපිට මේක වෙනස් කළ හැකියි. කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ අපේක්ෂාවන් අපි අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. මම ඔබට කියන්නම් ජනතාවගේ අපේක්ෂාව මොනතරම් ප්‍රමාණයක්ද කියලා පිළිබිඹින අවස්ථා කිහිපයක්. පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව අතිරේක සොලිසිටර්තුමා ගිහිල්ලා එක් සැකකරුවෙක් වෙනුවෙන් කරන ලද ප්‍රකාශය මොනතරම් සමාජ අවධානය දිනාගත්තද? ඇයි? ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. මෑතකදී කොළඹ මහා අධිකරණයේදී හිටපු දේශපාලන අධිකාරී දෙදෙනෙකුට දඬුවමක් ලබා දීමේදී ඔවුන් වෙනින් පෙනී හිටපු නීතිඥතුමා කියනවා මොවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි මහා අධිකරණයේ හිටපු විනිසුරුතුමා කියනවා අපේ රට මේ තරම් විශාල විපත්තියකට පත් කරන්න මේ වචන නොවෙන්න පුළුවන් අදහස මා කියන්නේ. හේතු සාධක වී තිබෙනවා 22 23 කාලේ මේ රටේ ජනතාව විශාල වේදනාවක් ලක් වෙන්න මේ දූෂණ හේතු වී තිබෙනවා. ඒ නිසා ලිහිල් දඬුවමක් නෙවෙයි මේට උපරිම දඬුවම ලබා දිය යුතුයි කියලා. ඒ නිසා තමයි ලක්ෂ 26කට අවුරුදු 16කට සිර දඬුවමක් ලබා දෙන්නේ. ඒක ජනතාව පිළිගත් ඉතාමත් අත්පොළ සංහතින්. ඒ ජනතාවගේ ස්වරය වෙන මොකුත් නෙවෙයි. ඒ ජනතාවගේ අපේක්ෂාව සහ ජනතාවගේ හඬ. ඒ විතරක් නෙවෙයි මෑතකදී ඔබ ආයතන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන ආයතනයේ සැකකරුවෙක් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරනකොට විනිසුරුතුමා අහනවා ඇයි මේක අවුරුදු 10ක් ප්‍රමාද වුනේ කියලා. ඔබගේ ආයතනයේ නීතිඥතුමිය කියනවා ප්‍රමාද වුනේ අවුරුදු 10ක් බලේ හිටියේ මේගොල්ලෝ නිසා කියලා. ඒ සෑම දෙයක්ම මේ රටේ ජනතාව ඉතාමත් උද්‍යෝගයේ යුතුව අනුමත කරනවා. මෑත කාලේ මේ සිදුවීම් 3 විශ්සින් ජනතාව තුළ යම් විශ්වාසයක් බලාපොරොත්තුවක් කියලා ගොඩනැගෙමින් තිබෙනවා. රාජ්‍යයක් හැටියට මේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දරන වෙහෙසි ක්‍රියාදරීන් බවට ඒ ආයතනයන් පත් වී තිබෙන බව ඒ පිළිබඳව අපිට සතුටක් තිබෙනවා. අනිත් පස්සෙන් ගත්තාම මේ කාර්ය පහසු නොවන බව මා දන්නවා. අපිට සාමාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත ආයතනයන් තිබෙනවා. ස්ථාපිත ආයතනයන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ආයතන පද්ධතීන් ස්ථාපිත ආයතන තිබෙනවා. ඒ වගේම නොනිල ස්ථාපිත ආයතනයක් හැටියට අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කර ගැනීම සඳහා පිහිටුවා තිබෙනවා. ඒක ඇත්ත. නිල වශයෙන් රාජ්‍ය විහිුවේ තිබෙනවා. නොනිල වශයෙන් අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කිරීම සඳහා වූ ආයතන පද්ධතියක් තිබෙනවා. මේ කොච්චර පැතිරලා තිබෙනවාද? ගමේ බොරුළු පාරෙන් පටන් ගත්තු ඒ කුඩා සංවර්ධන කටයුතුන් පටන් ගත්තු අල්ලස දූෂණය පුරවැසියෙක්ගේ ඇසේ රෝගයක් ඇති වුනහම දෙන බෙහෙතදී අන්ධ වෙන බෙහෙත් ලබා දීම දක්වා වර්ධනය වී තිබෙනවා. කොතරින්ද කොතෙන්ද? සරල තැනක සිට අතිශය අමානුෂිකත්වයේ දක්වා මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සාමාන්‍ය පගාවක් ගැනීමේ සිට පුරවැසියන්ගේ අසනීපයකට ඇතුල් කරන ඉන්ජෙක්ෂන් එකක් දක්වා වතුර දමා ඉන්ජෙක්ෂන් බෙදන තැනට මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. කොතනද අපි ඉන්නේ? ප්‍රාදේශ සභාවේ සිට මහ බැංකුව දක්වා මේ අල්ලස දූෂණය පැතිරුණා. කොතනද අපි ඉන්නේ? සිළු ආයතන පද්ධතීන් වල ගෞරවය වටිනාකම් සියල්ල විනාශ කරමින් මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සියලු මිනිස් සබඳතා යහපත් සිතුවිලි යහපත් අපේක්ෂාවන් යහපත් සබඳතාවයන් මේ සියල්ල බිඳවට්ටා මේ අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. අප මේක තුරන් කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? මම ඔබෙන් අහන්නේ. ඔබ තමයි මෙම ආයතනයන් සඳහා නායකත්ව දෙන්නේ. මෙම ආයතනයන් මෙහෙවීම සඳහා ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ. මා තමයි ජනාධිපතිවරයා. අප විසින් මේ කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? එනිසා ගොඩාක් පොත් ලියන්න පුළුවන්, ගොඩාක් වැඩසටහන් හදන්න පුළුවන්, ගොඩාක් වැඩමුළු තියන්න පුළුවන්, ගොඩාක් පුහුණු වැඩසටහන් තියන්න පුළුවන්, ගොඩාක් දැනුවත් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒකට හිතගන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඇයි මම එහෙම කියන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා මේ පවතින ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ වගේම මේ හා බැඳුණු අල්ලස දූෂණ ආරක්ෂා කිරීම සඳහා නිල නොවන ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ ස්ථාපිත ආයතනය සකස් වී තිබෙන්නේ දේශපාලන අධිකාරියෝ. ඒ අල්ලස සහ දූෂණ ස්ථාපිත ආයතනයේ උඩින් ඉන්න දේශපාලන අධිකාරියෝ හිටියා.
ඊළඟ අපේ 2400ක් වන පරිපාලන සේවය නියෝජනය කරන නිලධාරීන්ගේ කුඩා ප්‍රමාණයක් එතන ඉන්නවා. ඉන්න බව අපි දන්නවා. දැනුත් දන්නවා. දේශපාලන අධිකාරිය පරිපාලන සේවය 84000ක් වන පොලිස් දෙපාර්තමේන්තුව. ඒකෙන් යම් ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එම නෙවෙයිද? පොලිස්පතිතුමා ඉන්නවා. ඊළඟ අපේ රටේ ව්‍යාපාර. ඊටමත් පිරිසුදු ව්‍යාපාර තියෙන ගමන් කළු ව්‍යාපාරිකයන්. ඔවුන් තමයි පිමි ගණනින් පහුගිය දශක එකමාර ඇතුළ මහා කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වුණා. අද බොහෝ ආයතනවල බලය හිමි කරගෙන තිබෙන ස්ථානවලට එවැනි කළු ව්‍යාපාරික 14ක් ඉන්නවා. ඊළඟට අපි කැමති වුණත් අකමැති වුණත් නීතිය පසඳන ආයතන පිළිබඳවත් ජනතාව තුළ සැකේ මතුවී තිබෙනවා. ඒ ඇත්ත කතාව. මේක අපි අද විවෘතව කතා කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? ඒ දක්වා තිබෙනවා. එතනින් පහළට ගියොත් නීති විරෝධී අවිගත් සන්නද්ධ අපරාධකරුවන් මේ ජාලේ ඉන්නවා. ඒ නිසා මේක හුදු පුද්ගලයෙක්ගේ අල්ලසක් දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේක අල්ලස දූෂණය නීති විරෝධී ස්ථාපිත ආයතනයක් දක්වා චෞර වලල්ලක් ලෙස මේ ස්ථාපිත වී තිබෙනවා. එහෙනම් අපි හැමෝම තිබෙන්නේ කුමක්ද? මේ නීතියානුකූල ස්ථාපිත ආයතනයක් මේ නීති විරෝධී ස්ථාපිත ආයතනත් අතර ගැටුම මේ මතුවී තිබෙන්නේ. කොයි ආකාරයෙන් මතුවේද? මම ඔබට කියන්න ලෑස්ති. මොන ආකාරයෙන් මතුවෙන්න උත්සාහ කරත් මේ නීති විරෝධී අල්ලස දූෂණය කේන්ද්‍ර කරගත් ස්ථාපිත ආයතන විවිය වටනවා. සැකයක් තියන්න එපා. අපි මාස 6ක කාලයක් දැන් අපි බලයට ඇවිල්ලා. අපි බලාගෙන ඉන්නවා. මා කිසි විටක කිසි තැනක් එක විට බිඳවට්ටවා අඩපණ කිරීමේ අරමුණක් මා සතුව තිබුණේ නෑ. හැබැයි මා සතුව තිබුණා. මේ සියල්ල දෙස දැන් මාස 6කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා. වෙනස් වෙන කාලෙදී තිබෙනවා. වෙනස් වෙන සූදානම් නැත්නම් මේ මාසෙන් පසුව ඒ අය වෙනස් කරනවා. කළ යුතු නැද්ද? ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ උවමනාව මා නියෝජනය කරනවා නම් මා විසින් පළමු කළ යුතු දේ තමයි ඒ ආයතනයන්ට, ඒ ආයතන වලට අදාළ අධිකාරීන්ට වෙනස් වීම සඳහා කාලය ලබා දීම. ඒ ලබා දී තිබෙනවා. වෙනස් නොවන්නේ නම් වෙනස් කරනවා. මෙය අපේ ඊළඟ පරම්පරාවට බාර දෙන කාර්යය බවට පත් කරන්නේ නැහැ. මේ රටේ මේ අල්ලස දූෂණය තුරන් කිරීම අපේ පරම්පරාවේ කාර්යය බවට පරිවර්තන කරගන්නවා.